රවට්ටන්න කලින් එක වතාවක් නෙමේ 100 වතාවක් නෙමේ දසලක්ෂ වතාවක් හිතන්න එකක් ගෙවා ගන්න බැරි පාප කර්මයක්. අනික එක අනිත් මිනිස්සයාට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට එක්කෝ අඬලා සමහරු ඒක ඉවර කරයි. නැත්තම් මම අර කලින් කිව්වා වගේ මානසික වාට්ටු වල නතර වෙයි. මානසික රෝහල් වල මානසික ලෙඩෙක් වෙලා සදාකාලින මේදී. එහෙම නැත්තම් තමන්ගේ ජීවිතෙන් වන්ති ගෙවන්න පුළුවන්. මොකදයි දැන් ගොඩක් වෙලේට අපි බයිනවා මිනිස්සු සියදිවි හානි කරගත්තම මෝඩ වැඩක් මෙහෙම කියලා. හැබැයි ඒක මිනිස්සුන්ගේ දරා ගැනීමේ සීමාවයි. ඒ කියන්නේ මේ ඇත්ත ඒක මෝඩකමක් තමයි. තමන්ට මේ ලැබිලා තියෙන තුන් ජීවිතේ නැති කරගන්නවා කියන එක මෝඩකමක්. කතා දෙකක් නෑ මෝඩකමක් හරියි. හැබැයි අයියේ ඒ පීඩනය ඒ මනුස්සයාට අල්ලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ සීමාවක් පැනලා. ඒ සීමාව පැනනම තමයි මිනිස්සු විනාශාලන්නේ. ඒ තැනට තව කෙනෙකුගේ ජීවිතයක් පත් කරන්න එපා. මේක මහා පාප කර්මයක්. ආදරේදී කවදාවත් වැරදි වංචා සහගත වැඩ කරන්න එපා. ඉතරම් තනි වුණෙත් කෙනා තනි වෙනවා. අර දාලා යන එක්කෙනා කොහොමත් යන්නේ යට බෑකප් ප්ලෑන් එකක් සහ සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙන හින්දා අනිවාර්යයෙන්ම එයා යන්නේ හින්දා ඉතින් අරයා තමයි අසරණ වෙන්නේ මේ කියන්නේ වේදනාව එක්ක ජීවත් වෙන්නේ.